හායි යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම සයිඩ්කික් එක්ස්ප්ලෝරර් YouTube channel එකට. ඉතින් අද මම යන්න හදන්නේ තවත් අමතක නොවන ගමනක්. මම දැන් ඉන්නේ උඩුදුම්බර ටවුන් එකේ. අද අපි යන්න හදන්නේ යහන්ගල තරණය කරන්න. මේ ගමනට මාත් එක්ක අපේ කැම්පස් එකේ යාළුවෙක් සම්බන්ධ වුණා. ඇත්තට මේ යාගේ තමයි අදහස. අපි ඉස්සෙල්ලම කොළඹ කොටුවෙන් තමයි ගමන පටන් ගත්තේ. රෑ 12ට විතර තිබ්බ බස් එකකින් තමයි අපි මේ උඩුදුම්බර ටවුන් එකට ආවේ. අපි මෙහෙට එද්දී උදේ 4 විතර වුණා. ඊට පස්සේ අපි උදේ එළිය වැටෙනකන් ඊතලේ ගැහි ගැහි හිටියේ පාර අයිනට වෙලා. ඊට පස්සේ අපි උඩුදුම්බර ටවුන් එකෙන් නැග්ගා කළුගලට යන බස් එකක. කළුගල තමයි යහන්ගල ස්ටාර්ටින් පොයින්ට් එක තියෙන්නේ. මේක කිලෝමීටර් 11-12ක් විතර දුර ගමනක්. ඉතින් මේ යහන්ගල ගැන කතා කරනවා නම් මේක මීටර් 1200ක් විතර උස පර්වතයක්. මේක විශේෂත්වය තමයි මේක තියෙන්නේ කන්දක් උඩ. මේක කන්දක් උඩ තියෙන පර්වතයක්. මේක පිහිටලා තියෙන්නේ නකල්ස් කඳු වැටියේ නැගෙනහිර දිශාවෙන්. යහනක් වැනි ගල කියන අර්ථයෙන් තමයි මේ යහන්ගලට මේ නම ලැබිලා තියෙන්නේ. මේක සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් තියෙනවා. රාම රාවණ යුද්ධයේදී මියගිය රාවණ රජතුමාගේ දේහය මේ යහන්ගලේ තැන්පත් කරලා කියලා තියෙනවා එක කතාවක. ඒ වගේම තව පුරාවෘත්තයක කියනවා රාවණ රජතුමා සිහි මුර්ජා වෙලා සැතපී ඉන්නේ මේ යහන්ගල කියලා. ඒ වගේම ගලේ බණ්ඩාර දෙවියන් විසින් මෙම යහන්ගල ප්‍රදේශය ආරක්ෂා කරනවා කියලා තවත් පුරාවෘත්තයක කියනවා. ඉතින් මම බස් එකෙන් බැහැලා ටිකක් දුර ආවට පස්සේ තමයි යහන්ගල ට්‍රේල් එකේ ස්ටාර්ටින් පොයින්ට් එකට එන්න පුළුවන් වෙන්නේ. මේ පාරේ ටිකක් දුර ගියාම රක්ෂිත වනාන්තරයට ඇතුළු වෙන තැන තියෙනවා බෝඩ් එකක් ගහලා. අපි මේ ට්‍රේල් එකේ යන දවස්වල නම් මේ පැත්තට ගොඩක් පායන කාලය. මාස ගානකින් වැස්සේ නැහැ කියලා තමයි ගමේ අය කිව්වේ. ඒ නිසා වතුර එහෙම අරන් යනවා නම් පහළ ඉඳන්ම අරන් යන්න ඕනි. උඩ වතුර හොයාගන්න තැන් නැහැ ඇත්තට. ඔන්න ඉතින් මගක් දුර එද්දී අපිට පාර වැරදිලා මේ විදිහට පොඩි හේනකට වැටුණා අපිව. ඔය විදියට ඒ නැන්දකින් අපි පාර අහගෙන යහන්ගල යන්න වනාන්තරයට ඇතුල් වුණා.
කැලේ මැදින් උඩට යද්දී අපිට දිත්ව සුලිකුණාටුව හින්දා නාය ගිය තැන් 2-3ක්ම හම්බෙනවා. මේ කැලේ පාස් කරලා අපි තව උඩට යද්දී අපිට හම්බෙන්නේ වෙලංගොල්ල පතන කියන තනබිම් ප්‍රදේශය. ඒකේ තමයි අපි කැම්ප් කරන්න ඉන්නේ. මේ ගමන අතරතුරදී මම දැනගත්ත තවත් දෙයක් කියන්නම්. මේ වෙලංගොල්ල පතනට අලින්ට එන්න පුළුවන්. මේ පතන ප්‍රදේශයේ අලි 7-8 දෙනෙක්ම ඉන්නවා කියලා තමයි කියන්නේ. පතනේ උඩට අලින්ට එන්න බෑනේ. පුළුවන්. උනාගා ගන්නේ. ඔව්. ඉන්නවනේ. ඌ ඉහළ දියුනේ. මේ ගාට හිර වෙලා තියෙන්නේ. ගස් දෙකට. ගස් දෙකට හිර වෙලා තියෙන්නේ. අර නාය. පල්ලෙහාට ගිහිල්ලා නැහැ මොකුත් නේ. ඉතින් මේ වීඩියෝ කොටසේ මේ පේන්න තියෙන්නේ වෙලංගොල්ල පතනේ උසම ස්ථානය. එහෙනම් අපි මෙන්න ආවා යහන්ගල පාමුලට. මේ යහන්ගල පාමුල ඉඳන් තමයි අපිට මේ පල්ලෙහායින් වෙලංගොල්ල පතන ප්‍රදේශයේ ලස්සනට පේන්නේ. ඉතින් මේ විදිහට පොඩි රෙස්ට් එකක් යහන්ගල පාමුල ඉඳන් අපි අරගෙන අපි පටන් ගත්ත අපේ ගමනාන්තය වන යහන්ගල මුදුනට යන්න.
පැත්ත එන්නේ යන්නේ. අම්මට නායක් නේ. එක දාලා හින්දා උඩ පේන්නේ නැහැ. ඔළුව වදිනවා. ඔව්. වහිද්දි තමයි ඕ දැන් කන විද්දකට කූරක් ඕ ඒත් එන්ට යන්නේ කොහොමද? කොතනද? රෝන් ගියේ නැද්ද? අම්මෝ එනවා ඉක්මනට. බෑග් එකත් ඕනනම් දෙනවා. ඔව් පැටලෙනවා. මෙච්චර අමාරු ඒවා කලින් කරලා නැහැ. නෑ අර වගේ තැනකින් උනත් ගිහිල්ලා නැහැ කලින්. එල්ල එක්ක නම් මේකේ නගින්න බෑ. ඈ? මේක එහෙම දීලා
මේවා දැම්මොත් මට ආයි යන්න දෙයක් නැද්ද දන්නේ. දැන් කොහෙන්ද යන්නේ? ආයි බයින්නේ උනෝයි. එක බහින වෙලාවට ප්‍රශ්නයක් නේ. ඔයාලට පේනවා ඇති මේක කොච්චර වර්ටිකල්ද කියලා. මෙතනදී නම් මම පොඩ්ඩක් යන එක අදිමදි කළා යාළුවනේ. මොකද මට ආයි බැහැ ගන්න බැරි වෙයි කියලා හිතලා. කොහොම වුණත් අපේ යාළුවගේ බලවත් ඉල්ලීම මතම මම මෙතනින් නැග්ගා. ගහට කකුල තියන මොකද අතල්ලගේ ඒයි වාගිල්ලයා මට බහින්න දැවත් නැග්ගට බහින්න පුළුවන්. තව ඔය වගේම තියනද? වගේ මට දැන්නම් පේන්නේ. ටික පස්සේ කොහොමද ඉන්න? එන්නොත් නෑ. ඔයාවල විහාරේ. කරන්නේ. කකුල తీර විදිහට. වම් කකුල මේ කැල්ලෙන්. හා? මේදී වම් කකුල. ඔයා ගිල්ලෙන්න. නෑ විතර දුරක් ඇවිල්ලා අපරාධේ. නගින්න දුන්නේවත්. අවුලක් නැහැ. ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ කොටසේ පැත්තකින් පේන්න තියෙන නායාම. ඒක යහන්ගලේ දිගටත් වඩා දුරකට විහිදිලා තියෙනවා. ඒක තිත්ත සුලිකුණාටු කාලෙදී වෙච්ච නායාමක් හසලක පැත්තට. ඔය ඔතන ඉඩක් නැහැ ඔය දගලන්න. ඔතන ඉඩක් නැහැනේ දගලන්න. මම බිමට වහින්න එතකොට ඔයාට අවුලක් නැහැ මම මෙතන බ්ලොක් එකේ ඉන්නවනේ. ඔය කින්නත් නැගිට තමයි ඒක. ඒ ඉන්න කවදාගෙන ඉන්නේ. නැගින්න. හා? නැගින්න කොහොමද? ඔය සෙනෙප්පු. හොඳයි ඉතින් මෙතනට වර දීගෙන ඉන්නවා. උසට බයි දින පොඩ්ඩක් මේ මෙතෙන් අල්ල ගත්තා. අර දැන් උසට බයි දින මේක ඒ උසට තියෙන පය තියෙන්නේ 90ක් තිබ්බන 90ක් තිබ්බල ලීසි ලක්කේ කරලා හිතට ඊරඩා වගේ මෙහෙම නගින්නේ නැහනේ ඒක අර ඔහොම නේ තියෙන්නේ ඔහොම නෑ ඊවාට කිරින් ප්‍රපාදේදී
මේකට එකපාරක් කෑම් කරපු දෙන්නේ ඔයම සෙට් එකයි ඉන්දෙන්න එකම හීනයක් දැකලා කොහොමද දන්නේ උන් බඩු එරන් ගියේ ඊගල කුඩාරම ගහගෙන ඉන්න බෑලේ කුඩාරම පෙරෝගෙන් ලෝන්නේ උනර දෙත්තේ මේ තනකොළ ඉස්සනවා ඈ ෆයිනලි ඔන්න අපි යහන්ගල ටොප් එකට ආවා. මේකේ මුදුනේදීත් අපිට සමතලා බිමක් හම්බෙන්නේ නැහැ. පැත්තකට ආනත වෙච්ච බිමක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මෙතනදී අපිට 360 view එකක් බලා ගන්න පුළුවන්. මේක මුදුනේ කිසිම විශාල ගහක් අපිට හමු වෙන්නේ නැහැ. ඒ නිසා මේක උඩට යන ඇයට ගිමන් හරින්න කිසිම සුදුසු ස්ථානයක් හම්බෙන්නේ නැහැ. මේ යහන්ගල මුදුනට නැග්ගම අපිට පේන සුවිශේෂී ස්ථාන තමයි මහවැලි ගඟ, රන්දෙනිගල වගේ ජලාශ, හසලක මහියංගනයාවට තැන්න, ඒ වගේම කණවිද්දාගල නිවුන් කඳු මුදුන, තව හුන්නස්ගිරිය කන්ද, ඒ වගේම කෙහෙල්පත් දෝරුව ගල. දර්ශනපතේ පැහැදිලි නම් ඇතැම් වෙලාවට ලකේකලත් දර්ශනය වෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් හවස් වෙන්න කලින් යහන්ගලින් පහළට බෑගත්ත නිසා අපි දැන් මේ යන්නේ කණවිද්දගලට. මේ කණවිද්දගලටයි අර මම කලින් කිව්ව කෙහෙල්පත් දෝරුවටයි යන්නේ එකම මාර්ගේ. කණවිද්දාගල පහු කරගෙන තමයි කෙහෙල්පත් දෝරුවට යන්නේ. මේ කණවිද්දාගල කියන්නේ කෙහෙල්පත් දෝරුවට යන මාර්ගයේ පසෙකින් තියෙන තනි කුළුණක් වගේ ගල් පරයක්. මේක ඉඳන් ගොඩක් ප්‍රසිද්ධ ෆොටෝ එකක් ගහනවා සංචාරකයෝ මේ යහන්ගල බෑග්ග්‍රවුන්ඩ් එකට අහු වෙන්න. එතකොට කණවිද්දාගලට යන්න තියෙන්නේ කෙහෙල්පත් දෝරුවට යන මාර්ගයේ අංශ 90ක පමණ බෑවුමක් බැහැලා. ඒකින්ද තමයි මේක ගොඩක් අවදානම් වෙන්නේ. ඒ බහින ප්‍රදේශයේ පසත් වැලි පසක් තියෙන්නේ. ඒක ලිස්සනවා ගොඩක්. ගමන එකලා වුණත් එක දවසේ යන්න පුළුවන් මං. ඔව්.
ලාගල්ල කිව්වේ මේකට ඇවිල්ලා ඈ ඊට තකින්න ගත්තනේ මේක කිව්වේ කියන්නේ අතනින්ද ඒකට විනාඩි 45ක් ගියා කිව්වද උඩදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටසේ අර ඈතින් දකුණු පසින් ඉහළට නෙරලා තියෙන්නේ කන විද්දාගල කඳු මුදුන. ඒ වගේම ඔයාලට දැන් මෙතෙන්දි පේනවා ඇති යහන්ගල සර්විස් එකේ කොච්චර ආනත බවක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ කොටසේ මෙන්න මේ ස්ථානයෙන් තමයි පහළට බහින්නේ කන විද්දාගල තරණය කරන්න. කන විද්දාගල නගින කොටසේ වීඩියෝ නෑ යාළුවනේ. ඒ ටිකේ වීඩියෝ කරන්න අමාරුයි. ඉතින් දැන් අපි කන විද්දාගලටත් ගිහිල්ලා යන්නේ මේ අපි කැම්පින් කරන ස්ථානයට. ඒ කියන්නේ වෙලංගොල්ල පතනට. ඉතින් ඔන්න ඔය විදිහට අපි වෙලංගොල්ල පතනට ළඟා වෙලා අපේ කැම්පින් ටෙන්ට් එක ගහගත්තා. මෙතන තියෙන අනිත් ඇගටිලිපුරා යන දේ තමයි මේ වෙලංගොල්ල පතනට අලින්ට එන්න පුළුවන්. අපි ටෙන්ට් එක ගහපු ප්‍රදේශයේ හැමතැනම අලින්ගේ වසුරු තිබ්බා. ඒව නම් ටිකක් පරණයි. කොහොම හරි ළඟදි දවසක නම් අලි ඇවිත් නෑ වගේ එනුණු හින්දා අපි එතන ටෙන්ට් එක ගෙවුවා. ඒත් ඉතින් රෑ ටෙන්ට් එක ඇතුළට ගියාට පස්සේ අලියෙක් ආවොත් අපි මොනව කරන්නද? කොහොම හරි එදා රෑ මට නිින්ද ගියෙත් නෑ. එලි වෙන්නේ කොයි වෙලේද කියලා තමයි මම බල බල හිටියේ. මේ විදිහට එළිය වැටෙන්න පටන් ගද්දිම මම ටෙන්ට් එකෙන් එළියට බහැලා වටපිටාව බැලුවා. බැලුවේ ඉතින් පේන මානෙක අලි ඉන්නවද කියලා තමයි. මේ ටෙන්ට් එක ගහපු තැන මාර හුලඟක් තිබ්බේ. රෑ තිස්සෙම ටෙන්ට් එක හුලඟ යන්න එනවා. අපි බඩු ටිකයි තිබුණ නැත්තම් ටෙන්ට් එක අනිවාර්යෙන් හුලඟ යනවා. කොහොම හරි මම එළියට ආවට පස්සේ හුලඟේ සැරට ටෙන්ට් එක හෙල්ලිලා අපේ යාළුවටත් ඇහැරුණා. ඔන්න ඉතින් අපි උදෙන්ම පල්ලම් බහින්න පටන් ගත්තා. කළුගල ගම්මානයෙන් උඩදුම්බරට උදෙන්ම තියෙන බස් එක අල්ල ගන්න ඕනි හින්දා.
ඇහුණනේ යාළුවනේ කොටින්ගේ වසුරුත් අපිට හම්බුණා. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයට දැන් ළඟා වෙමින් තියෙන්නේ. අවසන් වෙන්න කලින් මම කියන්න ඕනි මේ යහන්ගල යනවා නම් ඒ කියන්නේ මේ රක්ෂිතයට ඇතුල් වෙනවා නම් අවසර ගන්න ඕනි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ වගේම මේ වගේ වනාන්තරවල අපේ රටට ආවේනික ශාක සතුන් බොහොමයක් ඉන්නවා. ඒ නිසා කිසිම විදියකින් ඒවට හානි නොකර අපරාවේ බැහැර නොකර යන ගමන ගිහිල්ලා එන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔයාලට මට මුලින් පෙන්වන්න බැරි වෙච්ච දෙයක් දැන් පෙන්වන්නම්. මේ තියෙන්නේ යහන්ගල යද්දි කැලේට ඇතුල් වෙන්න කලින් හම්බෙන අන්තිම ගෙදර. මේක මේ විනාශ වෙලා තියෙන්නේ දිත්තා සුලිකුණාටු කාලයේදී ඇතිවෙච්ච නායයාමකින්. මේ ගෙදර නැන්ද තමයි අර අපිට අන්තිමට පාර පෙන්නුවේ. ඉතින් දැනට මාස 7-8ක් ගිහිල්ලත් තාම මේ ගෙවල් තියෙන්නේ ඒ තිබුණ තත්ත්වෙමයි. අපි ප්‍රාර්ථනා කරනවා මේ දේවල් තිබුණටත් වඩා හොඳට ගොඩනගා ගන්න ඒ මිනිස්සුන්ට ශක්තිය ලැබෙන්න ඕනි කියලා. එහෙනම් අදට නවතිනවා. ඊළඟට වෙනස්ම ගමනකින් හම්බෙමු. සුබ දවසක්.